පාන්දර 2ටත් තවම නිදි නැද්ද? හිතන එක නවත්ත ගන්නම බැරිද? මිනිස්සු මං ගැන මොනව හිතයිද? මට ඒ දේ කරගන්න පුළුවන් වෙයිද? මං එහෙම කරේ අපරාධේ. මට එහෙම නොකර ඉන්නයි තිබුණේ. එකම දේවල් ආයෙම හිතනවාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. ඔයා දුර්වල නිසා නෙවෙයි ඔහෙම ෆීල් වෙන්නේ. ඔයාගේ හිත ගොඩක් කලබලයි. සරලවම ඕවර් තින්කින් කියන්නේ එකම දේවල් ඕනවට වඩා නැවත නැවත හිතන එක. තවම වෙලා නැති දේවල් ගැන බය වෙන එක. ඒ වගේම වෙලා ඉවර වුණු දේවල් ආයෙම හිතන එක. ගොඩක් වෙලාවට ඔයා මහන්සි වෙලා තියෙන ඇඟෙන් නෙවෙයි හිතෙන්. ඔහොම එක දිගට වෙන්න ඒක වගේ කොන්ෆිඩන්ස් එක නැති කරනවා. මයින්ඩ් එක ටයර්ඩ් කරනවා. ඒ වගේම තමයි නිදහසත් උදුර ගන්නවා. හැබැයි වර්ස්ට්ම පාර්ට් එක මොකක්ද දන්නවද? ඔයා බය වෙන ගොඩක් දේවල් කවදාවත් වෙන්නේවත් නැහැ. හොඳට අහන්න. ඔයා හැමදේම කන්ට්‍රෝල් කරන්න try කරනවා. හැබැයි ජීවිතේ හැමදේම කන්ට්‍රෝල් කරන්න බෑ. හැම ආන්සර් එකක්ම අදම හම්බ වෙන්නේ නැහැ. හැම ප්‍රශ්නයක්ම එක රැයකින් විසඳෙන්නෙත් නැහැ. සමහර වෙලාවට පොඩ්ඩක් නැවතිලා හුස්ම ගන්නත් ඕනි. process එක trust කරන්න ඕනි. ගොඩක් අය අතීත ජීවත් වෙනවා. ඒ වෙලාවෙ එහෙම කරා නම් මං වැරැද්දක්ද කළේ? ඒක නම අවරිද්දුවා. හැබැයි අපිට අතීත වෙනස් කරන්න බෑ. අතීතේ උණු දේවල් ගැන ආයෙම හිතන එක ඔයාව සුවපත් කරන්නෙත් නෑ. සමහර අය ෆියුචර් එක ගැන ඕවර්තින්ක් කරනවා. මම ෆේල් වුණොත්, මිනිස්සු hina වුණොත්, මට ඒක කරගන්න බැරි වුණොත් මේ වගේ. හැබැයි ඔය සාර්ථක වුණොත්, ඔයාගේ ජීවිතේ වෙනස් වුණොත් මතක තියාගන්න. ඔයාගේ මයින්ඩ් එක ඔයාගේ හොඳම යාළුවා වෙන්නත් පුළුවන්, ලොකුම හතුරා වෙන්නත් පුළුවන්. බය පෝෂණය කරොත් බය තවත් වැඩි වෙනවා. බලාපොරොත්තු පෝෂණය කරොත් ශක්තිය වැඩි වෙනවා. ඔයා හැමදාම ශක්තිමත් වෙලා ඉන්න ඕනි නෑ. හැමදාම උනන්දුවෙන් ඉන්න ඕනිත් නැහැ. හැබැයි නෙගටිව් සිතුවිලි වල වහලෙක් වෙන්න එපා. සමහර වෙලාවට ශක්තිමත්ම දේ තමයි පොඩ්ඩක් නවතින එක. හිතට නිදහස දෙන එක. අත්හරින්න ඉගෙන ගන්න එක. දන්නවද? ඕවර්තින්ක් වැඩි වෙන්නේ ඔයා ජීවිතේ ජීවත් වෙනවට වඩා හිත ඇතුලේ ජීවත් වෙද්දී. එළියට යන්න. ඔයාගේ ඉලක්ක වලට වැඩ කරන්න. හොඳ පොතක් කියවන්න. හොඳ ගීතයකට සවන් දෙන්න. ස්වභාව දහමක කාලය ගත කරන්න. චලනය හිත සුවපත් කරනවා. ඔයා හිතන තරම් හැමෝම ඔයා දිහා බලන් ඉන්නේ නැහැ. හැමෝටම Tamanගේ සටන් තියෙනවා. ඒ නිසා අනිත් අයගේ අනුමැතිය ලැබෙනකම් ජීවිතේ පෝස්ට්පෝන් කරන්න එපා. ඔයා ඔයාම වෙන්න. මේ කහන ඔයාට මං කියන්නේ හෙට ගැන බය වෙලා අද දවස විනාශ කරගන්න එපා. ඉවරුණු වේදනාව ආයෙ හිතන්න එපා. තවම වෙලා නැති ප්‍රශ්න හිතෙන් හදා ගන්නත් එපා. හිත නිශ්ශබ්ද වුණාම ජීවිතේ නිදහස ලැබෙනවා. සමහර විට දැන් ඔයා මානසිකව ගොඩාක් වැටිලා ඇති. ගොඩක් මහන්සි වෙලා ඇති. හැබැයි මේක මතක තියාගන්න. මේ කාලේ ගෙවිලා යයි. ඔයා මීට කලිනුත් අමාරු දවස් පහු කළා. මේකත් පහු කරයි. ඔයා බිඳුණු කෙනෙක් නෙවෙයි. ඔයා දුර්වල කෙනෙකුත් නෙවෙයි. ඔයා මහන්සි වෙලා ඉන්නේ ඕනවට වඩා හිතන සිතුවිලි නිසා. ඒ නිසා අද රෑ හිතට පොඩ්ඩක් නිදහස දෙන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඒ වගේම මතක තියාගන්න. හැම සිතුවිල්ලක්ම ඔයාගේ අවධානයට සුදුසු නැහැ. සැනසීම ආරම්භ වෙන්නේ ඕවර්තින්ක් නවතින තැනින්. අවධානයෙන් ඉන්න. වර්ධනය වෙන්න. ජය ගන්න. මේ පීක් මයින්ඩ්.